සබරගමුවේ කඳුපන්ති අතරින් ඇසෙන ඒ අභිමානවත් හඬ. අධිරාජ්‍යවාදී බලයටවත් හිස නොනැමූ හෙළවිරුවෙකුගේ අමරණීය මතකය. මේ ඒතිහාසික මඩුවන්වෙල වලව්වයි. අද අපි දිගහරින්නේ මඩුවන්වෙල දිසාව සහ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා අතර සිදු වූ ඒ අසිරිමත් ගැටුමේ සත්‍ය කතාවයි. මඩුවන්වෙල දිසාව මොකද්ද මේ උළුවස්සේ හැටි? මට මේකෙන් ඇතුල් වෙන්න නම් ගොඩක් නැමෙන්න සිද්ධ වෙනවා. මේක වැරදීමකින් හදපු එකක්ද? ආණ්ඩුකාර නැහැ උතුමාණනි. ඒ වැරදීමක් නෙයි. මේ මඩුවන්වෙල වලව්වේ සම්ප්‍රදායයි. ඒ අපේ ඉතිහාසයේ සිටම පැවතෙන ගෞරවනීය සිරිතක් මිස වෙන කිසිවක් නතර සම්ප්‍රදාය. ඒත් මම මේ රටේ ආණ්ඩුකාරවරයා. මම කාටවත් හිස නමන්න පුරුදු කෙනෙක් නෙවෙයි. මම නීතිය හා සාමය රකින්න ශ්‍රේෂ්ඨ පාලකයෙක් මිස කිසිවෙකුට යටත් වන කෙනෙකු නොවන බව වටහා ගන්න. මම මේක දන්නවා උතුමාණනි. නමුත් මේ ద్వාරයෙන් ඇතුළු වන ඕනෑම කෙනෙක් ඒ කවුරු වුණත් මේ වලව්වේ ගෞරවයට හිස නැමිය යුතුමයි. ඔබතුමාට වුණත් ඒ නීතිය පොදුයි. මේක මට කරන අගෞරවයක් විදිහටයි මම දකින්නේ. මට පුළුවන් මේ උළුවස්ස කඩලා දාලා කෙලින්ම ඇතුල් වෙන්න නියෝග කරන්න. මාගේ ඉවසීම සීමාව ඉක්මවා යන්නට පෙර ඔබට තීරණයක් ගත හැකියි. ඔබට මේ උළුවස්ස කඩන්න පුළුවන් ඇති. හැබැයි මඩුවන්වෙල පරම්පරාවේ අභිමානය කඩන්න කාටවත් බෑ. ඔබට ඇතුළට එන්න ඕනේ නම් හිස නමා ආචාරශීලී වෙන්න පුළුවන්. නැත්තම් ආපහු හැරිලා යන්නත් පුළුවන්. බලයට සහ නිලයට වඩා ජාතික අභිමානයේ ඉහළින්ම සැලකූ ඒ යුග පුරුෂයාගේ පෞරුෂය අදටත් මේ කළුගල් උළුවහු අතර රැඳී පවතිනවා. මඩුවන්වෙල දිසාව පෙන්වා දුන්නේ නිවැරදි ප්‍රතිපත්තියක් වෙනුවෙන් ඕනෑම බලවතෙකු ඉදිරියේ වුවද නොසැලී සිටිය හැකි බවයි.